හයි යාළුවනේ කොහොමද ඉතින් අද ඉතින් ඔයාලට අරගෙන ආවේ WhatsApp එක DP එක හයිඩ් කරගන්න විදිය. එහෙනම් යාළුවනේ වැඩි කතා කරන්න යමු වීඩියෝ එකට. එහෙනම් යාළුවනේ මුලින්ම කරගන්න ඕනේ ඔයාගේ WhatsApp එක අප්ඩේට් කරගන්න. මම මේ වැඩේට කරගන්න WhatsApp දෙකක් ගත්තා මම. business WhatsApp සහ normal WhatsApp එක ගත්තා මම. මෙහෙම ඕපන් කරගන්න WhatsApp එක. මුලින්ම යාළුවනේ උඩ තියෙන තිත් එක ඔබලා setting වලට යන්න. ඔන්න යාළුවනේ setting වලට ගියා. දැන් ඔයාලට පේනවා ඇති මගේ DP එක. මෙන්න මේ විදිහට තමයි පේන්නේ මගේ DP එක. ඊට පස්සේ මම යන business WhatsApp එකට. ඔන්න යාළුවනේ business WhatsApp එකෙන් මගේ දැන් මෙතන බලා ගන්න පුළුවන් මගේ normal WhatsApp එකේ profile එක. ඔන්න යාළුවනේ normal WhatsApp එකට ආයෙ යනවා මම. ඊට පස්සේ යාළුවනේ යන්න ඕනේ normal WhatsApp එකේ privacy වලට. ඊට පස්සේ යාළුවනේ profile photo වලට යන්න. ඔන්න යාළුවනේ මෙතන දා ගන්න ඕනේ තුන්වෙනි එක ටික් එක. දැන් යාළුවනේ ඔයාලට පෙන්නන ඇති ඔයාගේ WhatsApp එකේ contact list එක. දැන් මෙතන කරන්න ඕනේ යාළුවනේ ඔයාගේ ප්‍රොෆයිල් එක පෙන්වන්න ඕනේ නැති යාළුවන්ට ටික් එක දාගන්න. මේ විදියට. ඔන්න යාළුවනේ මම නම් දාගත්තා. ඊට පස්සේ ඔය පල්ලෙහා තියෙන හරි ලකුණ ඔබන්න. බෑක් වෙන්න. බෑක් වෙලා මම යනවා business WhatsApp එකට මගේ. ඔන්න ඔහොම තමයි මගේ normal WhatsApp එකේ ප්‍රොෆයිල් එක පෙන්වන්නේ. දැන් ඔයාලට ආයෙ ප්‍රොෆයිල් එක පෙන්වන්න ඕන නම් මෙන්න මේ විදිහට privacy වලට යන්න. ඊළඟ ප්‍රොෆයිල් ෆොටෝ එකට යන්න. ඊට පස්සේ තුන්වෙනි එකේ ඔබන්න. ඊට පස්සේ ටික් එක අයින් කරලා හරි ලකුණ ඔබන්න. අන්න එහෙමයි DP එක පෙන්වන්න හදන්නේ යාළුවනේ. ඔයාලට හොඳයි වගේ නම් වීඩියෝ එක subscribe පාරක් එහෙම දාලා like එකක් එහෙම comment එකක් එහෙම දාන්න. ඔයාලට මොකක් හරි තේරෙන්නේ නැත්නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ සෙනක මම රිප්ලයි කරන්නම් යාළුවනේ. එහෙනම් යාළුවනේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.